ළමයි අපි දැන් මේ ක්ලාස් එක පටන් ගමු. අද සාකච්ඡා කරන්නේ ප්‍රකාශ විද්‍යා පාඩම 11 ශ්‍රේණියේ 5 වෙනි පාඩම. මේකේ ප්‍රශ්න අද ටර්ම් ටෙස්ට් පේපර්ස් තමයි ඩිස්කස් කරන්නේ. එදා ක්ලාස් එකේදී සාකච්ඡා කරලා ඉවර කරගන්න බැරි වෙච්ච ප්‍රශ්න ටික තමයි අපිට මේ ප්‍රශ්න තියෙනවා. එතන ඉඳන් කතා කරගෙන යමු. මම පාස් පේපර් ඩිස්කෂන් ටිකත් වෙනම වීඩියෝ එකකින් දාන්නම්. මේ කතා කරන්නේ ටර්ම් ටෙස්ට් පේපර්. හරි. වෙනද විදිහටම ප්‍රශ්නත් එක්ක තියරි ටික මතක් කරගෙන යන්න. අපි ප්‍රශ්නෙට යමු. ජලයේ සිට වාතයට ඇතුළු වන ආලෝක කිරණයක අසම්පූර්ණ සටහනක් දැක්වේ. ජලයේ ඉඳන් වාතයට ඇතුළු වන ආලෝක කිරණයක. දැන් මේක ගත්තාම ආලෝක කිරණයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කරද්දී වර්තනයක් කියන දෙයක් වෙනවනේ. ඒ කියන්නේ හැම මාධ්‍යයකම නෙමෙයි ආලෝකය ගමන් ගන්නා මාර්ගවල මේ වර්තනය කියන සිද්ධියක් වෙනවනේ. මෙතන සිද්ධ වෙන්නේ මේ වර්තනය කියන දේ සංසිද්ධිය. මේ මාධ්‍ය තියෙනවා. දැන් මාධ්‍ය වර්ග දෙකක් තියෙනවා. එකක් ගහනතර මාධ්‍ය සහ විරලතර මාධ්‍ය. මෙතන ගහන සහ විරල මාධ්‍ය කොහොමද ගන්නෙ? ජලය ගහන මාධ්‍යයක්, වාතය කියන්නේ විරල මාධ්‍යයක්. හරි. කොහොමද මේ ගහන සහ විරල කියලා මාධ්‍ය විදිහට බෙදන්නේ? මේක බෙදන්නේ ආලෝකයේ වේගය කියන සාධකයෙන් නිසා. ආලෝකයේ වේගය. ආලෝකයේ වේගය අපි ගත්තම රික්තයක් ගත්තාම රික්තයේදී ආලෝකයේ වේගය කීයක් කියලාද ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ? 3 වැඩි කිරීම 10 8යි ms ඍණ 1. මේ වගේ වේගයක් තමයි රික්තයේදී ආලෝකයට තියෙන්නේ. එක මාධ්‍ය මත මේ ආලෝකයේ වේගය වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ වර්තනයක් සිද්ධ වෙන්නේ. නැත්තම් කෙලින්ම ආපු විදිහටම යන්න පුළුවන්. මාධ්‍ය දෙකක් අතර වර්තනයක් සිද්ධ වෙන්නේ මේ ආලෝකයේ වේගයේ එක් එක් මාධ්‍යට වෙනස් නිසා. මේ ගහනතර හා විරලතර වුණාම රික්තයට සාපේක්ෂව ගහනතර මාධ්‍ය ආලෝකයේ වේගය වැඩි. නෑ ඒ කියන්නේ මෙහෙමයි. රික්තයේදී දැන් ගහනතර මාධ්‍යයකදී වේගය අඩුයි. ඊළඟට විරලතර මාධ්‍යයකදී ගහනතර මාධ්‍යයට සාපේක්ෂව වේගය වැඩි. අනේ ඒකයි. මොකද රික්තයේදී තමයි වැඩිම වේගයක් තියෙන්නේ. මේ වේග වෙනස නිසා තමයි මේ ගහන හා විරල කියන මාධ්‍ය දෙකක් හැදිලා තියෙන්නේ. ගහනතර මාධ්‍යයේදී ආලෝකයේ වේගය අඩුයි. විරලතර මාධ්‍යයේදී ආලෝකයේ වේගය වැඩි. දැන් අපි බලමු කොහොමද මේ ආලෝකයේ වර්ධනය වෙන්නේ කියලා. ආලෝකයේ වර්ධනය මේ වර්ධ කිරණේ හැරෙන දිශාව සහ වර්ධිත කෝණය පදනම් වෙනවා මේ ගහන හා විරල මාධ්‍ය මත. ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝකයක් වර්ධනය වෙද්දී මේ වර්ධිත කෝණය යන්නේ දන්නවා අභිලම්බයෙන් ඉවතට. අභිලම්බයෙන් ඉවතට. අභිලම්බය කියන්නේ මේ මෙතන අපි අභිලම්බයක් අඳලා තියෙන්නේ B ලක්ෂයේදී. අභිලම්බයෙන් ඉවතට. ඉවතට කියනවා මෙන්න මේ කෝණය අපි වර්ධන කෝණය කියලා අභිලම්බයට සාපේක්ෂව ගන්න කෝණය අභිලම්බයට R කියලා අපි ගමු. මේක වර්ධිත කෝණය. වර්ධන කෝණය ලියන්න ඕනේ නෑනේ. අපි ගත්තේ ගහනතර මාධ්‍යකද විරලතර මාධ්‍යයකට. විරලතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට කොහොමද ආලෝකයක් ගමන් කරද්දී වෙන්නේ කොහොමද කියලා බලමු. මාධ්‍ය දෙකක්. මේක අපි ගමු විරල මාධ්‍ය මේක ගහන මාධ්‍ය. ඊට අපි අභිලම්බයක් අඳමු මෙතන අතුරු මුහුණතට. අපි යම් කිරණයක් ගමු. මේක කොහොමද වර්ධනය වෙන්නේ? විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට ආලෝකයක් වර්ධනය වෙද්දී මේ වර්ධිත කිරණය අභිලම්බයේ දෙසට තමයි යන්නේ. අරක අභිලම්බයේ නිවතට මෙතන අභිලම්බයේ දෙසට. මේක R. මේ පතන කිරණයේ පතන කෝණයයි කියලා. මේක තමයි මම පොඩි අදහසක් දුන්නේ මේ වර්තනය සම්බන්ධව කොහොමද මේ මාධ්‍ය මගින් වර්ධ කිරණය ගමන් කරන දිශාව. අපි දැන් ප්‍රශ්න වලට යමුකෝ.
අහලා තියෙනවා සටහනේ බීල්ස් දක්වා ඇති ලක්ෂ්‍ය කුමක්ද? බීල්ස් දක්වා ඇති ලක්ෂ්‍ය මොකද්ද? පතන ලක්ෂ්‍ය. පතන ලක්ෂ්‍ය. A1 ලෙස දක්වා ඇති රේඛාව. A1 ලෙස දක්වා ඇති රේඛාව මොකද? අභිලම්බය. හැබැයි අභිලම්බය කියලා අපි මෙහෙම ලියන්නේ නැහැ. අභිලම්බය කියනවට කියන්නේ අභිලම්බය කියන එක අපිට අතර මුහුණතේ ඕන තැනකින් අඳින්න පුළුවන්. මෙතන විශේෂයිනේ අභිලම්බය අඳින තැන අපි සඳහන් කරන්න ඕනේ. මොකද්ද? පතන ලක්ෂයේදී අතර මුහුණතේ අඳින අභිලම්බය. මෙතන පතන ලක්ෂයේදී කියන වචනේ ලියවෙන්න ඕනේ. පතන ලක්ෂයේදී අතුරු මුහුණතට ඇඳි අභිලම්බය. හරිනේ. A1 රේඛාව. මෙන්න මේ රේඛාව. පතන ලක්ෂයේදී අතුරු මුහුණතට ඇඳි අභිලම්බය. අපි ඊළඟ ප්‍රශ්නට යමු. වාතයට ආලෝක කිරණය ඇතුළු වන ආකාරය දැක්වෙන දළ සටහන රූපේ මත ඇඳ වර්ධිත කෝණය R ලෙස දක්වන්න. මුලින්ම ප්‍රශ්නේ පටන් ගද්දි මේක ඇඳා මේක R විදිහට නම් කරන්න තියෙන. මේ විදිහට ඇඳලා අභිලම්බේ නිවතට අපේ වර්ධිත කිරණය අඳින්න ඕනේ. ඊළඟ ප්‍රශ්නට යමු. sin 30 බෙදීම sin R සමානයි n වේ. n යන නියතයකි. n විස්තර කරන්න කියලා කියන්නේ. n ඔයගොල්ලෝ දන්නවා මේක අපේ වර්ධ නියමයේ දෙවන නියමය. ස්නෙල් නියමයෙන් තමයි අපි මේ n සමානයි sin R බෙදී sin R නෙමෙයි sorry sin I බෙදීම sin R සමානයි n. n කියන්නේ වර්ධනාංකය. මෙන්න මේක ගන්නේ අපේ මේ වර්ධන නියම දෙවන නියම ස්නෙල් නියමයෙන් තමයි ගන්නෙ. එතකොට n විස්තර කරන්න කිව්වම මේ නියතය කියන්නේ මේ n හඳුන්වන්නේ ආලෝක කිරණයක් එක් මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට වර්ධනය වීමේදී පතන කෝණයේ sin එකත් වර්ධන කෝණයේ sin එක අතර අනුපාතයේ නියතයක් කියලා ගන්න. ඒ නියතය තමයි වර්ධනාංකය. මේක ගන්නේ පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්ධනාංකය. පළමු මාධ්‍යය කියලා ගන්නේ පතන කිරණයේ තියෙන මාධ්‍ය. දැන් මෙතන ගත්තොත් අපි මේක අයින් කරමු. පළමු මාධ්‍ය. ජලය තමයි පළමු මාධ්‍ය. වාතය දෙවන මාධ්‍ය. එතකොට පළමු මාධ්‍යයේ සිට දෙවන මාධ්‍යයට පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්ධනාංකය. එහෙනම් මෙතන ලියන්න ඕනේ පළමු මාධ්‍ය ජලය ලියන්නේ ජලයට සාපේක්ෂව වාතයේ වර්ධනාංකය. ජලයට සාපේක්ෂ වර්ධනාංකයක් ගන්නේ ජලයට සාපේක්ෂව වාතයේ වර්ධනාංකය. ස්නෙල් නියමයෙන් ගන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟ ප්‍රශ්නේ සිස්ටම් සම්පූර්ණ කරන්න තියෙන්නේ ආනත තල දර්පණ දෙකක් අතර කෝණය කුඩා වන විට ඒවා අතර තිබූ වස්තුවකින් ඇතිවන ප්‍රතිබිම්බ ගණන. තල දර්පණ දෙකක්. ඒ කියන්නේ මේ තල දර්පණ දෙකක් අරගෙන මේ දෙක එකිනෙකට ආනතව තියෙනවා. මෙහෙම ආනතව තියෙනවා. එතකොට මේ අතර මෙන්න මේ කෝණය කුඩා වෙන එකනේ මේ තල දර්පණ ටික ටික ලං කරනවා. එතකොට ප්‍රතිබිම්බ ගන්නට මොකද වෙන්නේ? මේක ඔයගොල්ලෝ පොඩි කාලෙත් මේ විදිහට මේ පරීක්ෂණයක් විදිහට නෙමෙයි අර විසිතුරු භාණ්ඩයක් හදන්න කියලා කියන මේ වගේ අර කණ්ණාඩි දෙකක් එක ලං කරලා ඒක මැදින් මල් පෝච්චියක් හරි මලක් හරි මොකක් හරි ලස්සන දෙයක් තිබ්බාම ඇතුලෙන් අපිට ප්‍රතිබිම්බ ගොඩාක් පේනවා. දැන් මෙතන අහන්නේ මේ ටික ටික ලං කරන ප්‍රතිබිම්බ ගන්න මොකද වෙන්නේ? ප්‍රතිබිම්බ ගන්න වැඩි වෙනවා. වැඩි වේ කියලා තමයි එන්නේ. මේක ඔයගොල්ලෝ සාමාන්‍ය ප්‍රායෝගික දෙයක්. ඊළඟට වාතයට සාපේක්ෂව ජලයේ අවදි කෝණය. අපිට අවදි කෝණය අහලා තියෙන්නේ මේ අවදි කෝණයම මතක තියාගන්නම
අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දෙනවා අවදි කෝණයක් අවශ්‍ය නම්. මේකට ටර්ම් ටෙස්ට් පේපර් එකක් හින්දා දීලා මෙහෙම තියෙන්නේ. අංශක 49ක් කියලා ඔයගොල්ලෝ මම ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. මතක තියාගන්න ගැටලුවක් නැහැ. අත්‍යවශ්‍ය නැහැ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. සමාන්තර ආලෝක කිරණ X හා Y ප්‍රකාශ කරන මගින් හසුරුවන ආකාරය පහත රූප සටහනේ දැක්වේ. X හා Y ප්‍රකාශ උපකරණ දෙක නම් කරයි. බලන්න මේ ආලෝක කිරණ ගමන් කරලා තියෙන ආකාරය. මේ ආලෝක කිරණ ගමන් කරලා තියෙන ආකාරයෙන් තමයි අපි මේ ප්‍රකාශ උපකරණය මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියන එක අපි හඳුනගන්නේ. මම මුලින්ම මේ සමාන්තර ආලෝක කිරණ ඇවිල්ලා මෙතනින් පරාවර්තනයක් වෙලා තියෙනවා. පරාවර්තනයක් වෙලා තියෙනවා නම් මේක දර්පණයක් වෙන්න ඕනේ. මේක තල දර්පණයක්. මේ විදිහට ආපු ආලෝක කිරණය ඒ විදිහටම පරාවර්තනය වෙලා තියෙන මේක තල දර්පණයක් වෙන්න ඕනේ. X බිගම්ම තල දර්පණයක් කියලා. දර්පණයක් කියලා කෙරළුවක් නෑ. තල දර්පණයක් කියලා. ඊළඟට මේ සමාන්තරන ආලෝක කිරණ මොකද වෙලා තියෙන්නේ? මෙන්න මෙතන අபிසාරී වෙලා තියෙන මේ ආලෝක කදම්බය. අபிසාරී ආලෝක කදම්බයක් වෙලා තියෙන මේ සමාන්තර ආලෝක කදම්බය. එහෙනම් මෙතන අபிසරණයක් වෙලා නම් මේකට දායක වෙන මොකද්ද? කාචය. කාචය කියන්නේ මෙතන වර්තනයක් වෙලා තියෙන මේ ප්‍රකාශ උපකරණය ඇතුලෙන් ගිහිලා තියෙන මේ ආලෝක කිරණ ටික. බලන්න මේ X කියන උපකරණය ඇතුලෙන් ගිහිලා නෑනේ. මෙතනින් අපෝ පරාවර්තනයක් වෙලා තමයි තියෙන්නේ. එහෙනම් මෙතන වර්තනයක්, ඒ කියන්නේ කාචවල අபிසාරී කාචය. කියන්නේ මේක උත්තර කාචය. ඉන්න උත්තර කාචයක් මේක තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ X හා Y උපකරණ මගින් ආලෝකයේ කිනම් සංසිද්ධීමට භාජනය වෙලා. එතන මුලින්ම අහන තිබු ප්‍රශ්නයක් නේද මේක? මේක X එකේ මොකද වෙලා තියෙන්නේ? පරාවර්තනයක් වෙලා තියෙන්නේ. පරාවර්තනය ඊළඟට මෙතන වෙලා තියෙන වර්තනයක්. මේක වර්තනයක් වෙලා තියෙනවා. මම ඉක්මනට ටිකක් ප්‍රශ්න ටික කරනවා. මොකද ප්‍රශ්න තේරුම් ටිකත් සාකච්ඡා කරගන්න ඕනේ. එදත් මේ ක්ලාස් එකේ ඉදිරි වෙනිච්ච ඉඳලා. ඉහත Y උපකරණය ගැන පහත රූප සටහනේ පරිදි අටුවම සකස් කරනවා. ඒ කියන්නේ Y කියන්නේ මේ උත්තර කාචය අරන් තමයි මෙතන අපිට ගොඩක් මේ මම මෙතන නිකන් ඉඳ ගන්නම් උත්තර කාචය. අපි උඩ මේ මොකද්ද Y කියන එක හඳුන ගන්න ඕනේ නේද අපේ මේ දෙවෙනි ප්‍රශ්නෙට යන්න. එහෙනම් වැදගත් වෙනවා හඳුනා ගැනීම. හරි. ඉටිපන්දම් දැල්ලේ ප්‍රතිබිම්බය ඇතිවේය අපේක්ෂා කරන්නේ රූපේ දැක්වෙන A සහ B C යන ස්ථාන වලින් කුමන ස්ථානයේද කියලා තමයි අහන්නේ. මේ ඉටිපන්දම් දැල්ල අපි වස්තුව කියලා ගත්තාම ප්‍රතිබිම්බය කොතනද හැදෙන්නේ කියන තමයි අපෙන් අහන්නේ. දැන් බලන්න මේ නාභිය නාභිය 2f කියන්නේ නාභි දුරමින් දෙගුණයක දුර. නාභි දුරමින් 2f දෙගුණයක දුර. ඒකට මේ වස්තුව පිහිටලා තියෙන කොහෙද? 2f ට වඩා ඈතින් තමයි පිහිටලා. කියන්නේ මෙතන නාභිය ගන්නවා. මෙතන නාභි දුරමින් දෙගුණයක දුර ගන්නවා. නාභි දුරමින් දෙගුණයකට වැඩි දුරකින් තමයි මේක පිහිටලා තියෙන්නේ. අපි දැන් මේ වගේ වස්තුව පිහිටීම මේ ප්‍රතිබිම්බයේ පිහිටීමට වස්තුවේ පිහිටීම දායක වෙනවා. ඒ වගේම වස්තුවේ පිහිටීම මත රඳා පවතින ප්‍රතිබිම්බයේ ස්වභාවය. ප්‍රතිබිම්බයේ පිහිටීම වගේම ප්‍රතිබිම්බයේ ස්වභාවය. විශාල හෝ කුඩා බව, උඩුකුරු යටිකුරු බව, ඒ දේවල් මේ ඒකට තාත්වික අතාත්වික බව මේ වස්තුවේ පිහිටීම මත රඳා පවතින. ඒ හින්දා අපිට වස්තුව දුන්නාම කොහොමද ප්‍රතිබිම්බය හැදෙන්නේ කියන අවබෝධය අපි ළඟ තියෙන්න ඕනේ. ඔගොල්ලෝ කිරණ සටහන් ගොඩක් අඳින්න තිබ්බා. එක එක තැන වස්තුව තිබ්බාම කොහොමද කියන්නේ? ඒ වගේම ඔයගලන්ට වගුගත කරලා තිබ්බා කොහොමද සංසන්දනාත්මකවත් තිබ්බා. මේ ප්‍රතිබිම්බයේ පිහිටීම වස්තුවේ පිහිටීම ප්‍රතිබිම්බයේ පිහිටීම ඊළඟ ප්‍රතිබිම්බවල ස්වභාවය. ඒ වගුව ගැන අවබෝධයක් තියෙනවා නම් ටක් ගාලා කිරණ සටහන් අඳින්න අවශ්‍යත් නැහැ. මේක මේ ගන්න පුළුවන්. ඔගොල්ලෝ එක දෙයක් මතක කියන්නේ පොඩි අදහසක් ගන්න වස්තුව කාචයෙන් ඉවතට යනවා නම් වස්තුව කියන්නේ
නාභියෙන් ටික ටික මේ පැත්තට යන ගමක් නෙනේ. කාචෙන් ඉවත්තට මේ පැත්තට යනවා නම් ප්‍රතිබිම්බය මොකද වෙන්නේ? ප්‍රතිබිම්බය ඒ පැත්තට යන ප්‍රතිබිම්බය ටික ටික කාචෙට ලං වීමක් තමයි වෙන්නේ. දැන් මේ වස්තුව ටික ටික මේ හරියට එනවා නම් ප්‍රතිබිම්බය මෙහෙට යන එකක් තියෙනවා. මේක ගැන පොඩි අවබෝධයක් ඔයගොල්ලෝ තියාගන්න. මේ ඔයගොල්ලෝ කිරණ සටහන් අඳ ගන්න අනිවාර්යයෙන්ම දන්න ඕන දැනගන්න ඕනේ. මොකද ඒක වැදගත්. ඔයාලට මේ වෙලාවට ඕන නම් මේක නම් ඔයාලට මතක නෑ කොහොමද මේක තියෙන්නේ කියලා අපිට කිරණ සටහනක් අඳින්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ නාභි දුරට වඩා දෙගුණයකට දුරකට වඩා ඈතින්. එහෙමනම් ඔයගොල්ලෝ දන්නවා නාභිය සහ නාභි දුර සහ නාභි දුර නාභි මුරෙන් දෙගුණයක දුරට වඩා ඇතුළතින්. මෙන්න මේ දෙක අතර තමයි ඇත්තටම ප්‍රතිබිම්බය තියෙන්න ඕනේ. ප්‍රතිබිම්බය තියෙන්නේ යටිකුරු ස්වභාවයෙන් තමයි තියෙන්නේ. මොකද යටිකුරු ප්‍රතිබිම්බයක් සහ තව ලක්ෂණයක් තියෙනවා. තාත්විකයි අනිවාර්යෙන් තාත්විකයි වස්තුවට වඩා කුඩයි. අපිට දැන් මෙහෙම අඳින්න මේ ගැටලුවක් තියෙනවා නම් අපි ඕන කිරණ සටහන හඳුනම දාමුකෝ නැත්තම් ප්‍රශ්නයක් නෑ නේද එතකොට. අපි දැන් මුලින්ම ගමු කිරණයක්. එතන සමාන්තර වෙන කිරණයක්. මෙතන උඩ ඉඳන් ගමු. සමාන්තර වෙන කිරණයක්. ඒක නාභිය හරහා තමයි යන්නේ. දැන් මට හරි කෙලින් අඳින්න අමාරුයි. ඒ හින්දා ලස්සනට මේ හරියටම උස මිටි බව පෙන්වන්න කරන්න අමාරු වෙනවා මේ හවුලට හරියටම ඔයගොල්ලෝ අඩිරෝල තියලා අඳින්න ඕනේ. දල වශයෙන් අඳින්නම්කෝ. ඊළඟට අපේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය. ඒක හරියම ඇදයි. නැත්තර මේක එහෙම නෙමෙයි ආවේ. කොහමරි මේ හරියටම ඇඳහම මෙන්න මෙතන ලක්ෂයේදී මේ B කියන ලක්ෂයේදී මේ දෙක එකතු වෙනවා. හරියට මේ දැන් මේ කිරණෙත් හම ආවනම් ඒ දෙක එකතු වෙනවා. හරියට ඔයගොල්ලෝ අවශ්‍ය නම් මේ සාමාන්‍ය මේ පරිමාණයට දෙන්නේ මේ පේපර්ස් වල අඩිරෝල දෙකක් ගාලා අඳලා මේක ගන්න පුළුවන්. ඒක මතක නැහැ කියලා අවුලක් වෙන්නේ නැහැ. අපි අහන්නේ ස්ථානය B ස්ථානයේ තමයි අපේ ප්‍රතිබිම්බය තියෙන්නේ. ඊළඟට ඇතිවන ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක්. ලක්ෂණ දෙකක් මම මුලින්ම කිව්වා. යටිකුරුයි ඊළඟට තාත්වික බව තාත්විකයි අනිවාර්යයෙන්. තිරයකට ගන්න පුළුවන් මේක. ඊළඟට වස්තුවට වඩා කුඩා. මේක හරියට මේට වඩා සාපේක්ෂ කුඩා එකක් එනවා. මෙතන මට හරියට ආවේ නැහැ. කුඩායි. වස්තුවට සාපේක්ෂව කුඩා ප්‍රතිබිම්බයක් තමයි එන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යමු. X උපකරණයේ භාවිත දෙක. X උපකරණය කියවා මුලින්ම අපේ තල දර්පණයේ භාවිත දෙකක්. ඔයගොල්ලෝ දන්නවා ගෙදර කණ්ණාඩියේ තියෙන අපේ මූණ බලන්න. අපිට මුහුණ බැලීම සඳහා කියලා ලියන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට දන්නවා මේ ඔය ඇම්බියුලන්ස් වල නෙමෙයි ඇම්බියුලන්ස් එකක් එනකොට අඳුරගන්න කියලා ඔයගොල්ලන්ට තියෙනනේ අකුරු අනිත් පැත්තට ලියලා. ඒ වගේ එකක් ඔයගොල්ලන්ට පොතේ තියෙනවා. ඒ කියන්නේ අපේ වාහනවල ඉදිරිපස කණ්ණාඩි සඳහා මේ ඉදිරිපස කණ්ණාඩි විශේෂයෙන් ඒක ඉදිරි වාහනේ ඇති ඉදිරිපස කණ්ණාඩිය කියලා ලියන්න ඕනේ. මොකද පැති කණ්ණාඩි වලට මේ තල දර්පණ නෙමෙයි වක්‍ර දර්පණ. ගෝලීය දර්පණ තමයි පාවිච්චි කරන්නේ. ඒකෙත් පැති කණ්ණාඩි වල මොනවද ගන්නෙ? උත්තර දර්පණ පාවිච්චි කරන්නේ. තල දර්පණ නෙමෙයි. ඒකෙත් උත්තර දර්පණ තමයි පාවිච්චි කරන්නේ. ඒ හින්දා මෙතන ඉදිරිපස කණ්ණාඩි වලට පාවිච්චි කරනවා. වාහනේ ඉදිරිපස අර පොඩි පිටිපස්ස පේන ඉතින් මෙන්න මේ කණ්ණාඩිය හැම තියෙන එක ඒකනේ. ඒකට ඊළඟට මම අපේ කලින් ප්‍රශ්නයකට අහලා තිබ්බේ මේ විස්තර භාණ්ඩ සඳහා මේ කණ්ණාඩි පාවිච්චි කරන ඕගොල්ලෝ දකලා තියෙන එක එක එල්ලෙන කැරිවල කණ්ණාඩි තියෙනවා. ඊටත් වඩා අර මං කීවර මේ දර්පණ දෙක එකතු කරලා එතන මේක ඔයගොල්ලෝ ලස්සන ගන්න මේසවල තියන්න වගේ ලස්සන භාණ්ඩ ටිකනේ මේක ගන්නෙ. මේක කඩේ විකුණන්නත් තියෙනවා. ඒ වගේ
පාවිච්චි දෙකක් සඳහන් කරන්න. හරි මේ ප්‍රශ්නේ නෙමෙයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මම ඉක්මනට ටිකක් සාකච්ඡා කරනවා. 7 ප්‍රශ්නේ මහා මාර්ගයේ වංගු සැදි ස්ථානවල ඉදිරියෙන් පැමිණෙන වාහන නොපෙනීම නිසා අනතුරු සිදුවිය හැකියි. එසේ අනතුරු වළක්වා ගැනීම සඳහා මාර්ගයේ දෙපස උත්තර දර්පණ සවිකර ඇත. මේක ඔයගොල්ලෝ පාරේ දැකලා තියෙනවා ඇති උත්තර දර්පණ. ඔයගොල්ලෝ දැකලා ඇති වංගු පාරවල් වල හැමතැනම නැහැ. සාමාන්‍යයෙන් ඔය සඳුකර පැතිවල පවා ඔක තියෙනවා. දැකලා ඇති ඔයගොල්ලන්ට දැක්කත් අවධානයෙන් බලන්නේ නැහනේ. මේ පාරේ වගේ දෙයක් තිබ්බා කියලා. හරි. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ වාහනයක් ඉදිරියෙන් පැමිණෙන උත්තර දර්පණය මගින් නිරීක්ෂණ ප්‍රතිබිම්බය දැකිය හැකි. ලක්ෂණ 3ක්. මේ දැක්කේ ලක්ෂණ 3ක් අහන්නේ. පළවෙනි දේ මොකද්ද? අපේ එන වාහනේ උඩුකුරු එන්න ඕනේ නේද? යටිකුරු දර්ශනයක් තිබ්බොත් මොකද වෙන්නේ? ඒක බෑනේ ඉතින් අපි එන්නේ කෙලින් මේ කණ්ණාඩියේ පේන්නේ උඩයට මාරු වෙලා. අනිවාර්යයෙන් මේක උඩුකුරු. ඔයගොල්ලෝ දැකලා ඇති මේ කණ්ණාඩි. නැත්තම් ඔයගොල්ලෝ සාමාන්‍ය උත්තර දර්පණයක වෙන දේ ප්‍රතිබිම්බය ලියන්න. ඒක දැක්කේ නැහැ කියලා උලක් නෑ. මෙතන උඩුකුරු ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. ඊළඟට මේක අතාත්තිකයි අපිට කණ්ණාඩියකින් බලනවා වගේ. ඊළඟට කුඩා ප්‍රතිබිම්බයක්. ඒ කියන්නේ මේ උත්තර දර්පණ දින වැදගත්කම. දැන් අපේ සයිඩ් කණ්ණාඩි සයිඩ් මිරර්ස් වලට පාවිච්චි කරන්නේ මේ උත්තර දර්පණ. ඒකෙන් වෙන්නේ අර පිටිපස්ස මාර්ගයේ තියෙන වාහන වැඩි ප්‍රමාණයක් පොඩියට පේන්නේ වැඩි ප්‍රදේශයක් අපිට බලා ගන්න පුළුවන් අපේ සයිඩ් මිරර්ස් වලින්. ඒ හින්දා කුඩා ප්‍රතිබිම්බ තමයි එන්නේ. ඒකේ වාසිය තමයි විශාල පරාසයක් අපිට බලා ගන්න පුළුවන් වෙන එක. ඒක තමයි. කුඩා ප්‍රතිබිම්බ තමයි මේක එන්නේ. අපි මෙතුණ ලියන්න පුළුවන්. ඊළඟට උත්තර දර්පණයක් වෙන අවතර දර්පණයක් පාවිච්චි කරන සිදුවන අවාසිය. අවතර දර්පණවල එකක් තියෙනවා ඒකේ විශාල වෙලා කියන අපිට වස්තු විශාල වෙලා තමයි පේන්නේ. මේකෙන් වෙන්නේ ප්‍රධානම අවාසිය තමයි මෙතනදී ඈත සිට පැමිණෙන වාහන අපිට පේන්නේ නැහැ. ළඟට එන වාහන ලොකුවට පේනවා. ඈත තියෙන වාහන පේන්නේ නැහැ. ළඟට එන වාහන කොහොමද අපිට ළඟ ඉද්දි පේනවමනේ. ඈත තියෙන වාහන අපි ඇත්තටම දැක ගන්න ඕනේ. මෙතන සිද්ධ වෙන්නේ මේ ඈත තියෙන වාහන පේන්නේ නැහැ. ඒ ඉන්නේ මෙතන අවතල දර්පණ පාවිච්චි කරන්න බෑ. ඈත තියෙන වාහන බලන්න බැරි වෙන හින්දා. හරිනේ. අනතුරු වළක්වා ගන්න තමයි මේක සවය කරලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ නාභිය දුර 20 සෙන්ටිමීටර් වූ උත්තර දර්පණයක් ඉදිරියේ 40 සෙන්ටිමීටර දුරින් තබන ලද වස්තුවක ප්‍රතිබිම්බය ඇතිවන ආකාරයේ සුදුසු පරිමාණයක් යොදා ගනිමින් කෙරෙන සටහනකින් දක්වන්නේ. වස්තුව ඊහිස සැදී තිරස් රේඛාවකින් නිරූපණය කරන්න කියලා තියෙනවා. දැන් අහන්න තියන්නේ උත්තර දර්පණයකින් එන කිරණය අඳින්න. කිරණ සටහන අඳින්න කියලා තියෙනවා. පරිමාණයකට ගන්න ඕනේ මේ කියන්නේ ඔයගොල්ලෝ කැමති පරිමාණයක් ගන්න සෙන්ටිමීටර 20 සෙන්ටිමීටර 2කින් වගේ ඒ වගේ පරිමාණයක් ලියලා 20 සෙන්ටිමීටර සමානයි 2 සෙන්ටිමීටර කියලා හරි එහෙම ලියලා ඊට 40යි සෙන්ටිමීටර 4 සෙන්ටිමීටර විදිහට අරගෙන මට දැන් පරිමාණයකට අඳින්න බෑ අනේ මට අර කොටු මේකක් ගත්තා නේද ඒකේ මං මේ වගේ කොටු ගාන ගණන් කරලා අඳින්නම් ඔයගොල්ලෝ හරියට මේක අඳින්න මොකද හරියට ඇඳහම අපේ ප්‍රතිබිම්බයත් අපිට අවශ්‍ය විදිහටම එනවා. අනික කිරණ අර විදිහට ඇද වෙවි යන්නේ. ගානට අඩිරෝලෙන් ඇඳේ. මම මේකෙන් අඳින්නම්. අපි ගමු දැන් අපෙන් අහන්නේ උත්තර දර්පණයක්නේ. උත්තර ධර්මයේ වස්තුව කොතන තිබ්බත් ලැබෙන්නේ එකම ප්‍රතිබිම්බයක් තමයි. එක කිරණ සටහනයි ඔයගොල්ලන්ට තියෙන්නේ. මම අඳින්නම් මේක. හරි ඊළඟට අපි කාචය අඳිමු. කාචය නෙමෙයි අපේ දර්පණය. රසදියට මේ පැත්ත. ඊළඟට අපි
අපේ නාභි ලක්ෂය 20 සෙන්ටිමීටර කියලා තමයි තියෙන්නේ. ඊළඟට අපේ ප්‍රශ්නේ බලමු. සෙන්ටිමීටර 40ක් දුරින් තබන ලද වස්තුව. සෙන්ටිමීටර 40ක් දුරින් තමයි මේ වස්තුව තියන්න ඕනේ. ඒ කියන්නේ නාභි දුරට වඩා දෙගුණයක දුරෙන්නේ තියෙන්නේ. ඒකට ගැටලුවක් වෙන්නේ නැහැ. සෙන්ටිමීටර. දැන් මෙතන ගත්තාම අපි මේ පැත්තේ තමයි ලියන්න ඕනේ. මම අනිත් දෙපැත්තෙන්ම ලිව්වා. සෙන්ටිමීටර 40යි සෙන්ටිමීටර. මෙතන තමයි නාභිය තියෙන්නේ. if මේ නාභිය අපිට මේ තාත්තික නෑ අතාත්තික නාභියක් එන්නේ. ඇත්තටම නාභි ලක්ෂයක් අපිට පේනවා විතර අපි අපේ ප්‍රතිබිම්බය බව අතාත්තිකයි. මේක අඳිමු. වස්තුව එතකොට අපි තියමු මෙතන ඔබ්ජෙක්ට් ලක්ෂයේ. ඒක මෙහෙම තියමු. අපි දැන් කිරණ සටහන අඳිමු. මුලින්ම අපේ දන්න ප්‍රකාශ කේන්ද්‍රය. ප්‍රකාශ කේන්ද්‍රය කියන්නේ ප්‍රකාශ කේන්ද්‍රය නෙමෙයි වක්‍රතා කේන්ද්‍රය. සෝරි මට වැරදුනා. නාභි දුරෙන් දෙගුණයක දුරකින් තමයි අපේ වක්‍රතා කේන්ද්‍රය තියෙන C. එතකොට අපි දැන් ඔබ්ජෙක්ට් එක මේක තියලා තියෙන්නේ C වක්‍රතා කේන්ද්‍රයකින් තමයි මෙතන අපේ වක්‍රතා කේන්ද්‍රය. පළවෙනි දේ දැන් වක්‍රතා කේන්ද්‍රය හරහා යන කිරණය අපගමනයක් වෙන්නේ නැහැ දිශාව වෙනස් කරගෙන ඒ මාර්ගයේම අපව කිරණය පරාවර්තනය වීමක් තමයි වෙන්නේ. අපි මුලින්ම ඒක ඇඳගෙන ඉමු. අපි දන්නම කිරණේ දේශිම කිරණ තමයි මේ වර්ධින්නේ නැහැ ඒක ඇඳාම අපි ඒක ඇඳගෙන ඉමු. තා කේන්ද්‍රය හරහා එන කිරණේ. අපි මේකෙන් ගමුකෝ නේද? මේ කඩේරි වලින් අඳින්න ඕනේ. මට දැන් මේ කියන්නේ අපේ අතාත්වික ප්‍රතිබිම්බ අපි කඩේරනේ මේ මෙතනින් පස්සේ අපි කඩේරනේ සාමාන්‍යයෙන් අඳින්නේ. කවන්නේ මම මෙහෙම අඳින්නම්. ඊළඟට අපි මේ සමාන්තරව යන කිරණේ. සමාන්තරව මෙහෙම කිරණයක් යනවා. ඊළඟට ඒක පරාවර්තනය වෙන්නේ කොහොමද? මම වෙන කලර් එකක් ගන්නම්කෝ එතකොට හරියනේ. පරාවර්තනය වෙන්නේ මේ නාභියේ සිට එන්නාක් මෙන් විදියට තමයි මේක අපසරණය වීමක් වෙන්නේ. අපසරණය වීමක් වෙන්නේ. මෙන්න අපි දැන් ඊතල අනිවාර්යයෙන්ම ලකුණු කරන්න ඕනේ. නැත්නම් අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. ඉතින් ඊළඟට මෙහෙම ගිහිල්ලා මේක අපසරණයක් වෙනවා. මේ සේරම අතාත්වික මේ පැත්තේ තියෙන අතාත්වික දේවල්. මේ ප්‍රතිබිම්බය හැදෙන්නකොට එතන මේ කිරණ දෙක එකට හමුණු ලක්ෂ්‍යය තමයි අපි මේ ප්‍රතිබිම්බයේ තියෙන මේ අතාත්වික ප්‍රතිබිම්බය. මෙතනින් එහාට කඩේලි තමයි තියෙන්නේ. ඒවට ඊතල අවශ්‍ය නැහැ. අපි කිරණ වලට තමයි ඊතල අවශ්‍ය. මම පොඩියට මේක දල වශයෙන් ඇන්දේ. ඔයගොල්ලෝ හරියට මේක අඳින්න. වස්තු ඒක හරි. අපි කිරණ සටහන ඇඳ ඊතල අනිවාර්යෙන් දාන්න. ඊළඟ ප්‍රශ්නේ අඳුන ලබන කිරණ සටහන් පරාවර්තන නියමයන්ට එකඟ බව එක් කිරණයක් අතරින් පැහැදිලි කරන්න. මේක පරාවර්තන නියමයන්ට එකඟද කියලා අපි පැහැදිලි කරන්න ඕනේ. ගත්තාම මේක ප්‍රධාන දැන් අපි ප්‍රධාන අක්ෂය හරහා කිරණයක් ගන්න. ඒ කියන්නේ ප්‍රධාන අක්ෂය හරහා ගන්න කිරණය කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක අපි සාමාන්‍යයෙන් අඳින්නෙත් නැහැ. අඳින්නේ නැහැ කියලා ගැටලුවක් නැහැ. ඇඳ ප්‍රශ්නයක් නෙමෙයි මේ පැත්තන ඒ මාර්ගයේම අහපව පරාවර්තනය වීමක් එන්නේ. දැන් අපි මෙන්න මේ කිරණ දෙක ගමුකෝ. එක කිරණයකින් පැහැදිලි කරන්න තියෙන්නේ මම ගන්නම් ප්‍රධාන අක්ෂයට මේ සමාන්තරව
මේ ප්‍රධාන අක්ෂරයට සමාන්තරව යන කිරණය දර්පණය මත පතිත වී අපසාරීය පරිවර්තනය. මේක අපසාරීය පරිවර්තනය වෙනවා. එම අපසාරය කියන පේන්නේ මේ දර්පණයේ නාභියේ ඉඳන් එනවා වගේ තමයි අපිට පේන්නේ. ඒක තමයි මේ නාභියේ එන කිරණය අපිට පේන්නේ මේක ඇතුළට ගිහිල්ලා මේ නාභියේ ඉඳන් එළියට එනවා වගේ තමයි මේක පේනවා කියන්නේ. ඒක අපි ලියන්න පුළුවන් ප්‍රධාන අක්ෂරයට සමාන්තර පැමිණෙන කිරණය දර්පණය මත පතනය වී අපසාරීය පරාවර්තනය වේ. එම අපසාරීය කිරණ පෙනෙන්නේ දර්පණයේ නාභියේ සිට එන්නක් වේ. ඇත්තට මේක මනක් කල්පිත දෙයක්. ඇත්තට මෙහෙම වෙන්නේ නැහැ. මේක ඇතුළට කිරණ යන්නේ නැහැ. අපි ගත්තොත් ඊළඟ අපේ වක්‍රතා කේන්ද්‍රය වෙතට එන්නක් මෙන්න කිරණය මොකද වෙන්නේ? මේ වක්‍රතා කේන්ද්‍රයට යනවා වගේ මේ කිරණය ඇවිල්ලා ඇත්තටම ඇතුළට යන්නේ නැහැ. මෙතනින් ආපහු පරාවර්තනය වෙනවා. අපිට මේක ඇතුළට යනවා වගේ තමයි පේන්නේ. එතකොට වක්‍රතා කේන්ද්‍රය වෙතට එන්නක් මෙන් පැමිණෙන කිරණය පරාවර්තනය වී ආපසු එම මාර්ගය දිගේම ගමන් කරනවා. මෙන්න මේ විදිහට වෙන හින්දා තමයි අන්තිමට මේ ඇත්තටම ඇතුළේ කිරණ එකතු වීමක් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ අතාත්වික ප්‍රතිබිම්බ අපිට ලැබෙන්නේ. අපි උපකල්පනය කරනවා. ඒ කියන්නේ අපි මනක් කල්පිතව හිතන උපකල්පනයක් නෙමෙයි මනක් කල්පිතව හිතනවා. මේ විදිහට වෙනවා. ඒ හින්දා තමයි අපිට මේ ප්‍රතිබිම්බය පේන්නේ කියලා. ඔන්න ඕකයි ඔයගොල්ලෝ දල අදහසකින් ඒක ලිව්වනම් හරි. කොහොමද වෙන්නේ කියන එකට ඔයගොල්ලෝගේ වචන වලින් ලියන්න. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ අපේ උපකරණ ටිකක්. මේක මොකද්ද? මේ වගේ එකක් දැක්කහම ඔයගොල්ලන්ට මතක් වෙන්නේ. වර්තනය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් තමයි වෙන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. නේද? අපි ප්‍රශ්න වලට යන්කො දෙන්නේ. A B C යන උපාංගයෙන් ආලෝකයෙන් ගමන් කිරීමේදී ආලෝකයේ හැසිරීම හා සම්බන්ධ සංසිඳි ටික තමයි ලියන්න තියෙන්නේ. ආලෝකයේ හැසිරීම හා සම්බන්ධ. මෙතන බලන්න මුලින්ම වෙන්නේ මං කිව්වා වගේ මුලින්ම මෙහෙම වෙලා මේක පරාවර්තනයක් වුණාට මෙතන මේ තල දර්පණ නෙමෙයි තියෙන්නේ. දර්පණ වලින් නෙමෙයි මෙතන පරාවර්තනය වෙන්නේ. මෙතන වෙන්නේ මොකද්ද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක්. ඒ කියන්නේ පතන කෝණයේ අගය අවදි කෝණයට වඩා වැඩි වුණාම පතන කෝණයේ අගය අපි මෙහෙම ගමු. මෙතන පතන කෝණයේ අගය අවදි කෝණයට වඩා වැඩි වුණාම මේ අවදි කෝණය තියෙද්දි මේ විදිහට අතුරු මුහුණ දරා ගමන් කරනවා. මේ අවදි කෝණයේ අගයට වඩා වැඩි වුණාම මේක පරාවර්තනයක් තමයි වෙන්නේ. මේකට කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. ඒකට මෙතන ප්‍රශ්නෙට උත්තරේ ඒ කියන්නේ උපාංගය තුලින් තියෙන සංසිද්ධිය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඊළඟට B එක. B උපාංගේ බලන්න මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙහෙම ඇවිල්ලා වර්තනයක් වෙලා නෙමෙයි පරාවර්තනය වෙලා තියෙනවා. ආයි මෙතනින් පරාවර්තනය. මේ වගේ උපකරණ ඔයගොල්ලෝ මේ ඔය පරීක්ෂණ වලට ගෙනල්ලා ඇති කියන්නේ මේ ඔයගොල්ලෝ මේ වගේ විද්‍යාල ලැබ් එකේදී ඔයගොල්ලෝ බලලා ඇති. මේ මුඩින් බැලුවාම අපිට මේක පේනවා. කියන්නේ මෙතන වෙන්නේ මොකද්ද මේක ඔයගොල්ලෝ හදන්න කියලා ඇති මං හිතන්නේ. ගෙදරින් හදාගෙන ඉන්න පවා කියලා ඇති මේ මෙතන තියෙන තල දර්පණයක් නේ. තල දර්පණයක් තියෙන ආලෝක කිරණ පරාවර්තනය වෙලා අපිට පේන්න මේ උඩ එතන මේක උඩ තියෙන දේ අපිට ඔළුව දාන්න නැතුව දැන් කකලට මොකක් හරි අපි යට ඉඳන් උඩ විස්තර බලා ගන්න පුළුවන් මෙන්න මේකෙන්. මොකද මෙතන ඉන ආලෝක කිරණ පරාවර්තනය වෙන්නේ අපේ හැට ඒමක් තමයි වෙන්නේ. මේක අපිට මේ පැත්තෙන් ඇහැ තියන්නේ. ආලෝක කිරණ හැට නියන්නේ. මේ පැත්තේ බලන දේ මොකක් හරි දෙයක් ඒක මෙහෙම හැට එන එකක් තමයි වෙන්නේ. මෙතන ඇත්තටම වෙන්නේ ඉතින් පරාවර්තනය තල දර්පණ තියෙනවා කියන්නේ මේ සංසිද්ධිය පරාවර්තනය. ඊළඟට මේ මොකද්ද මේ තියෙන්නේ මේ ප්‍රිස්මයක් තියෙන්නේ. ප්‍රිස්මයක් තුලින් මොකද්ද වෙන්නේ? වර්තනයක්. ප්‍රිස්ම තුලින් වර්තනය. මෙතන වර්තනයක් තමයි වෙන්නේ. මේ යන්නේ මේ පතන කිරණය, මේ වර්ධිත කිරණය, මේ නිර්ගත කිරණය. මේ පතන කිරණය, වර්ධිත කිරණය, නිර්ගත කිරණය. දැන් වර්තනයක් තමයි වෙන්නේ. වර්තනය.
ඒ අවස්ථාවේදී ආලෝක කිරණ ලක්වන සංසිද්ධිය ඇතිවීම සඳහා තිබිය යුතු අවශ්‍යතාවයක් සඳහන් කරන්න. අවශ්‍යතාවය මොකක්ද? මං කිව්වා වගේම පතන කෝණයේ අගය අවදි කෝණයේ අගයට වඩා වැඩි වෙන්න ඕනේ. හැබැයි මේක ඒ කියන්නේ ඒක විතරක් නෙමෙයි. මේක වෙන්න ඕනේ මේ ආලෝක කිරණ ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ආලෝක කිරණ ගමන් කරන්න ඕනේ. නැත්නම් විරලතර මාධ්‍යයක ඉඳන් ගහනතර මාධ්‍යයකට යද්දි මේක වෙන්නේ නැහැ. පළවෙනි එක අපි ඒක ලියන්න ඕනේ. ආලෝක කිරණය ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ආලෝක කිරණ ගමන් කරන්න ඕනේ. එහෙම ගමන් කරලා මේ පතන කෝණය මෙන්න මේ පතන කෝණය මේ C කියන අවදි කෝණයට වඩා ඒ අවදි කෝණයේ අගයට වඩා වැඩි අගයක් වුණාම තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ. පතන කෝණයේ අගය අවදි කෝණයේ අගයට වඩා වැඩි වූ විට ගහනතර මාධ්‍යයක සිට විරතර මාධ්‍යයකට ආලෝක කිරණ ගමන් කිරීමේදී පතන කෝණයේ අගය අවදි කෝණයේ අගයට වඩා වැඩි වූ විට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා. අන්න ඒක අපි ලියන්න ඕන. ඊළඟට ඒ උපාංගයේ ප්‍රයෝජන ගන්න අවස්ථාව. ඔයගලන්ට උදාහරණ දීලා තියෙනවා. අර එන්ඩොස්කෝප් කියන උපකරණයට මේ ප්‍රකාශ කෙඳි ප්‍රකාශ තන්තු කියන දේවල් පාවිච්චි කරනවා. මේ ප්‍රකාශ තන්තුවක් තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ ප්‍රකාශ තන්තුවක් මේ වගේ අපේ ශරීරයේ අභ්‍යන්තර අවයව බලන්න තමයි මේ එන්ඩොස්කෝප් උපකරණය පාවිච්චි කරන්නේ. මේකේ තියෙන ප්‍රකාශ තන්තු. මේ ප්‍රකාශ තන්තු වල සිද්ධ වෙන මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මේ ප්‍රකාශ කෙඳි මේවා පාවිච්චි කරන තව දුරකථන පණිවිඩය යවන්න අන්තර්ජාල සම්බන්ධය සඳහා මේ ප්‍රකාශ තන්තු පාවිච්චි වෙනවා. ඊළඟට විසිතුරු සැරසිලි සඳහා මේ ප්‍රකාශ තන්තු පාවිච්චි වෙනවා. ඒ වගේම දෙකක් ලියන්න එන්ඩොස්කෝප් උපකරණය සඳහා ඒ වගේ දෙකක් ලියන්න. ඊළඟ එක C අවස්ථාවේදී ආලෝක කිරණේ එම උපාංගය තුළින් ගමන් කරන්නේ එම උපාංගයේ සාධාරණ ද්‍රව්‍ය කුමන ගුණාංගයක් නිසාද? කුමන ගුණාංගයක් කියන්නේ C අවස්ථාවේදී වර්තනය වෙන්නේ ඇයි කියලා. ඒ කියන්නේ එප උපාංගයේ සාධාරණ ද්‍රව්‍යයේ ඒ කියන්නේ ආලෝකයේ වේගය වෙනස් වෙන නිසා නෙමෙයි වර්තනයක් වෙන්නේ. වර්තනාංකය නිසා කියලා අපිට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආලෝකයේ ගමන් කරන වේගය මාධ්‍යෙන් මාධ්‍යට වෙනස් වෙන හින්දා තමයි මාධ්‍ය දෙකක් නෙදෙනේ. වාතය සහ වීදුරු. එහෙම නිසා නැත්නම් අපිට වර්තනාංකය නිසා කියලා ලියන්න පුළුවන් වර්තනාංකය. ඒක ලේසියිනේ වර්තනාංකය නිසා.